දැන් අල්ලපුවා. ලෑල්ලට දානකොටම තමයි ගත්තේ. හෙලෝ ගෑම බීමත් ගයිස් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ අද ජිනස් එකක ටෙස්ට් එක බලන්න හිතුණා. ජිනස් එකක් නෙවෙයි ජිනස් දෙකක් ගෙනාවා බොටල් දෙකක්. ලොකු බොටල් දෙකක් ගෙනාවේ. කූල් එකේ තියෙන්නේ. මග් එකත් කූල් එකේ තියෙන්නේ. චිල් එකට බොන්න ඕන. බයිට් එකට තියෙනවා. අද මේ ප්‍රෙස් බඩු බීච් සයිඩ් එක යනකොට මට හම්බ වුණා. බෝල්ලෝ ප්‍රෙස් බෝල්ලෝ ඒකම ප්‍රෝන්ස් තියෙනවා. එහෙනම් අපි ටෙස්ට් එක බලන ගමන් කතා කරමු. තුම දානවා. බොටල් එක කැඩුවෙන් පස්සේ මේ කට පොඩ්ඩක් පිහිද ගන්න ඕන මං කියනවා හැමදාම වගේ. වාව් යාළුවනේ ආස කලර් එක. තාම ටේස්ට් කරේ නෑ. කැමරා බීම සෙට් එකට cheers. What the taste? Malu kaya kala walang dewa. Wow. Patra hai yaar one press baru. Asik game body කරදරයක් තියෙනවා. Prawns. එවෙලේ අල්ලපු ප්‍රෙස් බඩු යාළුවනේ. අල්ලන් එන ගමන්ම තමයි ලෑල්ලට දානකොටම ගත්තේ টොප් ප්‍රෙස් බඩු. ඉස්සෙල්ලා වගේ මේ පෙන වැඩි වෙනවා. ඒක නිසා තමයි හැමින් දාන්නේ. පාරක් වැඩි වුණා. හෙඩ් එක පොඩ්ඩක් වැඩියෙන් ආවා. අපි ඊටු ටිකක් දාගමු යාළුවනේ. එක බොටල් එකක් ඉවරයි. මග් එකේ තියෙනවා. අපි බොමු. cheers.
සුපිරි අතල්ලක මේකට මේ මාළු මිරිස් දාන්න බැරි වුණා. මේකත් තරම් කියන්නම් කතාව. ගෙදර මාළු මිරිස් තිබ්බේ නැහැ. හරි. පාර පැත්තට යන්න බැරි වුණා. දවල් ටවුන් ගිහිල්ලා මේ දෙක අරගෙන එන ගමන් ස්ටවුට් එකක්ම ගෙනාවා. වෙජ් ජිනස් දෙක try කරන්න ස්ටවුට් එකක් ගෙනාවා. මොකද ජිනස්ම බොන්න නිසා ස්ටවුට් ටින් එකක් ගෙනාලා දවල්ම බිව්වා. දැන් නම් මේ හවස් ටයිම් එකේ බීලා හවස් ටයිම් එකේ බයිට් හදද්දි මාළු මිරිස් නෑ කිව්වා. මං කෝ හොම්ම හදන්න කියලා. බොරු වැඩක් නෑනේ. ඒක තමයි මේ වීඩියෝ එකේ කියන්නේ. ඩ්‍රින්ක් එකක් අරගෙන ඉඳපු හින්දා තමයි යන්න බැරි වුණේ. මේකත් යමු. අපි අනිත් බොටල් එකත් දාගමු. අයිත් පොඩ්ඩක් වෙලා ඉන්නනවා මේ බොන්න මේ හෙඩ් එක ආවද. ඒක නිසා නෝමලි දාමු. වෙලාවයි ලැබ් එක උඩ ඉන්නේ. ඒක නිසා කරුල පොඩ්ඩක් වැටිගෙන එනවා. මේකත් තරක් විතර එකක් බීලා ඉවර කරගමු කළුවර වැටෙන්න කලින්. ඔයබම් බල මගේ වීඩියෝ බලනවා නම් ආදරෙන් කියන්නේ ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. ෂෙයා පාරකුත් දාන්න. ෂෙයා පාරකුත් දාලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොනවද ඕන වීඩියෝ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් බං. උඹලා දාන කමෙන්ට් වලට රිප්ලයි කියනවා හැම හැරම. කොහොම වැඩ තිබුණත් රිප්ලයි දෙනවා. අනිවාර්යෙන් දාන කමෙන්ට් වලට රිප්ලයි වීඩියෝත් ගේනවා. කන්න ඕන බොන්න ඕන මොනවද වීඩියෝ වලට වීඩියෝ කරන්න ඕන මොනවද කියලා පල්ලහෙන් කොටාගෙන යන්න අනිවාර්යෙන් බං. ආදරයෙන් වලට
මේකත් අපි දාගමු. මැස්ස තමයි කතන්දරේ. මොකද එළියේ ඉන්නේ ඒක නිසා ස්ටුඩියෝ එකේ නෙවෙයි. කලින් වගේම තමයි මේ හෙඩ් එක ගෙන උඩට. Pinch. දෙවල් එක නම් පත් යාළුවනේ. අන්තිම එකත් අර ඉවර කරමු එහෙනම්. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට කියන්න ඕන කෑම බීම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝටම ආදරේ කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද කරන්න ඕන රේව් කියලා. එහෙනම් ආදරේ බං අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.